මචං පාරේ යනකොට රකුසෙක් ගොරවනවා වගේ ඇහෙන ඒ සද්දෙට උඹේ පපුව ගැස්සලා තියෙනවද? හැමෝම වේගය ගැන කතා කරනකොට වේගයට වඩා විනාශකාරී බලයක් ටෝක් එක ගැන කතා කරන මේ ජපන් යක්ෂයා කවුද? ලංකාවේ පාරවල් වලට ඇත්තටම ඔරුත්තු නොදෙන හීනෙන් විතලක් දකින Yamaha MT-07 එකේ ඇත්තම භයානක කතාවයි. මේක තියෙන්නේ නිකම්ම එන්ජිමක් නෙමෙයි මචං. 689cc crossplane 2 එන්ජිමක්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඕනෑම ගියර් එකකදී ඕනෑම RPM එකකදී උඹ පෑගුවොත් බයික් එක ඉස්සරහ රෝදය උස්සන්න බලන ඒ ටෝක් එක. ඒකයි මේකට මාස්ටර් ඔෆ් ටෝක් කියන්නේ. මේක පදිනව කියන්නේ මචං යක්ෂයෙක්ව පාලනය කරනවා වගේ වැඩක්. බලපන් මචං මේකේ පෙනුම. කිසිම වැඩක් නැති ප්ලාස්ටික් කෑලි නැහැ. ඇට සැකිල්ල පිටින් තියෙන නියම නේකඩ් පෙනුමක් තියෙන්නේ. පදින කෙනාට මාරම පහසුවක් දැනෙනවා. හැබැයි ටිකක් වේගෙන් යනකොට හුළඟ උඹව බයික් එකකින් විසි කරන්න බලයි. ඒක තමයි මේ හයිපර් නේකඩ් අත්දැකීම. ලංකාවේ මේ වගේ බයික් එකක් තියෙනවා කියන්නේ ඒක ලොකුම ලොකු වරප්‍රසාදයක්. නඩත්තුවට ලොකු වියදමක් ගියත් පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් මේ බයික් එකේ ඇලවෙනවා නම් අන්න ඒක තමයි මචන් MT-07 එකේ වටිනාකම. මේක නිකම්ම බයික් එකක් නෙමෙයි. මේක පවර් එකේ සංකේතයක්. ඉතින් මචන් ඔබත් පවර් එකට වඩා ටෝක් එකට ආදරය කරන කෙනෙක්ද? මේ යක්ෂයාව පදින්න ඔබට හයියක් තේනවද? බය නැතුව කමෙන්ට් කරපන්. ජය වේවා.